චීනය කියන්නේ විශාල නගරවල ඉඳලා පුළුල් මාර්ග දක්වා මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඉතා ප්‍රසිද්ධ රටක්. එම විශාල ව්‍යාපෘති අතරේ වඩාත් ආකර්ශනීයම ව්‍යාපෘතියක් වන ලෝකයේ විශාලතම එමෙන්ම බලවත්ම වේල්ල වන ත්‍රී ගෝජස් ඩෑම් එක ගැන තමයි අපි අද කතා කරන්නේ. පෘථිවියේ භ්‍රමණය පවා තරමක් මන්දගාමී කිරීමට තරම් මෙම දැවැන්ත ව්‍යාපෘතිය සමත් වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මෙම වේල්ල මගින් මිනිසුන් මිලියන ගණනකට විදුලිය ජනනය කරනවා. ඉතින් අද වන විට මෙම වේල්ල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගිලා තියෙනවා. මොකක්ද මේ ගැටලුකාරී තත්ත්වය? සහ තවත් එවැනි ගොඩක් දේවල් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් රැඳිලා ඉන්න කියනවා මේ වීඩියෝ එකේ අවසාන විනාඩිය වෙනකම්ම. ත්‍රී ගෝජස් වේල්ලේ පරිමාණය. දිගින් කිලෝමීටර් 2.3ක් දක්වා විහිදෙන හා මීටර් 180කට වඩා උසකින් යුක්ත වන මෙම ත්‍රී ගෝජස් වේල්ල පිහිටලා තියෙන්නේ චීනයේ හුබේ පළාතේ. මෙම ත්‍රී ගෝජස් වේල්ල බලවත් යැන්සි ගඟ පුරා විහිදලා තියෙන අතර සිංගප්පූරුවට වඩා විශාල ප්‍රදේශයක් එනම් කිලෝමීටර් 600කට වඩා ජල ධාරිතාවක් රඳවාගෙන ඉන්නවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් එහි විශාලත්වය එහි වඩාත්ම ආකර්ශනීය ලක්ෂණය නොවේ. ගිගාවොට් 22.5ක ධාරිතාවක් තිබෙන මෙම ත්‍රී ගෝජස් වේල්ල ලෝකයේ ඕනෑම ආකාරයට දැනට ඉදිකරලා තියෙන විශාලතම බලාගාරය ලෙස හඳුන්වන්න පුළුවන්. න්‍යෂ්ටික බලාගාර පවා මෙම බලාගාරයේ ධාරිතාවට සමවන ලෙස පැමිණීමට උත්සාහ කරමින් ඉන්නවා. සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේදී ත්‍රී ගෝජස් වේල්ලට වාර්ෂිකව මිලියන 4.5කට වැඩි පිරිසකට විදුලිය සැපීමේ හැකියාවක් තියෙනවා. ව්‍යාපෘතිය පිටිපස ඇති අරමුණ. විදුලි බලය නිෂ්පාදනය කිරීමට අමතරව මෙම වේල්ල තවත් තීරණාත්මක කාර්යයක් ඉටු කරනවා. යන්සිංගක ඓතිහාසිකව විනාශකාරී ගම් වතුර වලට ගොදුරු වෙනවා. සුළු ගම් වතුර තත්ත්ව වාර්ෂිකවම සිදුවන අතර ඒවා විනාශකාරී ඒවා වෙන්න පුළුවන්. වසර 90කට පමණ පෙර සිදු වූ මාරාන්තිකම ගම් වතුරෙන් ජීවිත මිලියන 4ක් පමණ අහිමි වෙලා තියෙනවා. ඉතින් මෙම වේල්ල ඉදිකිරීමේ තවත් විශාලතම අරමුණක් වන්නේ මෙම ගම් වතුර පාලනය කිරීම. මෙම කලාපයේ අද වන විට මිලියන 400කට අධික ජනතාවක් ජීවත් වෙනවා. වැසි කාලවලදී අතිරික්ත ජලය ගබඩා කිරීමෙන් වුහාන් හා ෂැන්හායි නගරවලට සිදුවන විපත් වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මෙම පද්ධතිය පරිපූර්ණ පද්ධතියක් ලෙස හඳුන්වන්න බෑ. 2010 වර්ෂයේදී ඇති වූ අධික වර්ෂාවලට අතිරික්ත ජලය මුදා හැරීමට සිදු වුණා. එමගින් ගම් වතුර නායම් සහ විශාල මරණ සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවා. මෙම වේල්ල ඉදිකලේ කොහොමද? මෙම අති දැවැන්ත වේල්ල ඉදි කරලා ඉවර කරන්න අවුරුදු 17ක් ගත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සැලකිය යුතු අභියෝග ප්‍රමාණයකුත් ජය ගැනීමට සිදු වෙලා තියෙනවා. පහළ නගර සඳහා ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගැනීම සඳහා ගඟේ ජලය නැවත හරවා යැවීමට ඉංජිනේරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. අත්තිවාරම් දෙමීම සඳහා වියලි භූමියක් සකස් කර ගැනීමට ජලය පැමිණීම නවත්වාලීම සඳහා යකඩ ආවරණ සහ කොෆර් ඩෑම් භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන ව්‍යුහය හදලා ඉවර වුණාට පස්සේ ටර්බයින් සවි කිරීම සිදු කළා. ඉන්පසු කොෆර් ඩෑම් ඉවත් කරන ලද අතර එමගින් පළමු වරට ටර්බයින් හරහා ජලය ගලා යාම සිදු වුණා. ඉතින් මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ඩොලර් බිලියන 30කට වඩා වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අමතර ප්‍රතිලාභ. මෙම වේල්ල ඉදිකරන්න කලින් යන්සිගගේ ගමන් කිරීම එහි වංගු සහිත මාර්ග සහ අනපේක්ෂිත ජල මට්ටම් හේතුවෙන් ඉතා අනතුරුදායක එකක් වුණා. නමුත් වේල්ල ඉදිකිරීමෙන් පසුව වේල්ලට ඉහළින් පිහිටි ජල මට්ටම ඉහළ ගියපු නිසා නැව් ගමනාගමනයට ඉතා පහසු වුණා. එමෙන්ම විශාල නැව්වලට ඉතා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ෂිෆ්ට් ලොක් මාලාවක් නිර්මාණය කරා. සහ ඒ වගේම මෙම වේල්ලේ තිබෙන විශේෂිතම අංගයක් වන්නේ ෂිෆ්ට් ලිෆ්ට් එක. එහෙමත් නැතිනම් ෂිෆ්ට් එලවේටර් එකක් නිර්මාණය කරා. මෙම ෂිෆ්ට් එලවේටර් එක මගින් මීටර 110ක් උසට ටොන් 3000ක් දක්වා බර යාත්‍රා මිනිත්තු 30ක් වගේ කාලයක් තුළ ප්‍රවාහනය කිරීමේ හැකියාවක් තියෙනවා. මෙය ෂිෆ්ට් ලොක් ක්‍රියාවලිය මගින් ගතවන පැය 4ට වඩා බොහෝ වේගවත් වුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට යන්සිගගේ භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව 6 ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා. සහ නැව්ගත කිරීමේ පිරිවැයද අඩු වෙලා තියෙනවා. 2023 පළමු භාගයේදී පමණක් යාත්‍රා 23000කට වැඩි ප්‍රමාණයක් වේල් හරහා ගමන් කරලා තියෙනවා. මෙය පෙර වසරට වඩා 10%ක වැඩිවීමක් ලෙස තමයි සටහන් වෙලා තියෙන්නේ. එසේම මෙය ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය වසර 5 තුළ පමණක් මිලියන 10කට පමණ අධික සංචාරකයන් ප්‍රමාණයක් මේ නරඹන්න ඇවිල්ලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
අපි ඕනම දෙයක් කරනකොට එහි වාසි පැත්තක් සහ අවාසි පැත්තක් කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් හොඳ සහ නරක කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මෙම වේල්ල ඉදිකිරීමේදීත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. මෙහි සිදු වූ නරකම දේ තමයි මිලියන 1.4ක ජනතාවක් බලහත්කාරයෙන් නැවත පදිංචි කිරීමට සිදුවීම. බොහෝ නගර සහ ගම්මාන ජලයෙන් යට වුණා වගේම රජෙන් වන්දි ලබා දුන්නත් එහි ජනාවාසවල ගුණාත්මක භවයේ ප්‍රශ්න සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිවීම නිසා ජනතාව ඉතා පීඩාවට පත් වුණා. ඒ වගේම පාරිසරික බලපෑම්ද දරුණු වෙලා තියෙනවා. නායෑම් නිතර සිදුවී ඇති අතර එමගින් ඩොලර් මිලියන ගණනක හානියක් සිදු වෙලා තියෙනවා. යන්සිකගේ අද්විතීය ජෛව විවිධත්වයටද හානි සිදුවී ඇති අතර චීන ගංගා ඩොල්ෆින් සහ චීන ෆැඩල් ෆිෂ් ඇතුළු සමහර මත්ස්‍ය විශේෂ වඳවීමේ තර්ජනයකටද ලක් වෙලා තියෙනවා. 2020 මෝසම් සමයේදී වසර 60කට පසු වැඩිම වර්ෂාපතනය ලැබී තිබෙනවා. එමගින් දරුණු ගංවතුර සහ මරණ 150කට අධික සංඛ්‍යාවක් ඇති වෙලා තියෙනවා. ඉන්පසු මෙම වේල්ල පිළිබඳව තිබෙන විශ්වාසනීයත්වය පිළිබඳ කනස්සල්ලක් මතුවී තිබෙනවා. තවත් ඇති ප්‍රධානම බියක් වන්නේ මෙහි ව්‍යුහය අසාර්ථක වුවහොත් නැතිනම් වේල්ල බිඳ වැටුණොත් එහි ප්‍රතිවිපාක ඉතා විනාශකාරීව වෙන්න පුළුවන්. ජලාශය විශාල ජල ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර එය හදිසියේ මුදා හැරියොත් දියැලෙන් පහළ පිහිටි වූහන් හා ෂැන්හායි ඇතුළු ප්‍රධාන නගර විනාශ කළ හැකි අතර එය මිලියන ගණනක ජීවිත අනතුරේ හෙළිය හැකිය. වේල්ලේ ව්‍යුහයේ සුළු විරූපණයන් පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප ලැබීමත් සමග මෙහි ස්ථාවරත්වය පිළිබඳව ගැටලුවක් පැන නැගිනි. ජර්මන් සහ චීන ජල විද්‍යාඥයෙක් පවා මෙම වේල්ලේ ඉරිතැලීම් සහ ප්‍රමිතියෙන් තොර කොන්ක්‍රීට් හඳුනාගෙන තිබූ බවට සඳහන් වෙනවා. කෙසේ වෙතත් චීන මාධ්‍ය මෙම චන්ද්‍රිකා ඡායාරූපවල ඇල්ගොරිදම්මේ දෝෂයක් නිසා මෙම විරූපණයන් ඇති වූ බවත් මෙවැනි විශාල ව්‍යුහයක සුළු විරූපණයන් සාමාන්‍ය බවත් අවධාරණය කළේ. වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ටත් බලන්න මේක ෂෙයා කරන්න මතක් කරලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔබට ජය.